ආයිබෝවන් නිෂා TV YouTube නාලිකාවට. ඉතින් වෙනදා වගේම සුපුරුදු පරිදි අපිත් එක්ක රැඳි සිටින කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. King of the Flower එහෙමත් නැත්නම් විසිතුරු ලෝකයේ රජු විරුදාවලියලත් ඕකිඩ්. ලෝකයේ පුරා විසිරී පැතිරී පවතින මල් වර්ග දහස් ගණනක් අතරින් මිනිසුන්ගේ බොහෝ සෙයින් ප්‍රිය කරන බොහෝ දේ ආදරයට ලක් වුණු මල් වර්ගයක් තමයි මේ ඕකිඩ් කියන්නේ. අද අපි කතා කරන්නේ මේ ඕකිඩ් වලිනුත් ප්‍රාථමිකම මල් වර්ගය ලෙස සැලකෙන අපේ ග්‍රවුන්ඩ් ඕකිඩ් පිළිබඳව. මේනිත් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේ අපි ග්‍රවුන්ඩ් ඕකිඩ් බිම හැදුවත් අපිට බලාපොරොත්තු වෙන පරිදි මේ ලස්සන මල් පොකුරක් ලබා ගන්න බැරි ක්‍රම බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්. අපි කලමු මේ ගැටලුව කොහොමද සාර්ථක කරගන්නේ කියලා. මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන්නේ බිමට ප්‍රිය කරන ශාකයක් කියලා අපි හැමෝම කවුරුත් දන්නවනේ. ග්‍රවුන්ඩ් ඕකිඩ් ගැන විශේෂ හැඳින්වීමක් කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. ඔයාලා කවුරුත් ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන ශාකය පිළිබඳව හොඳින් දන්නවා. අපි කතා කරමු කොහොමද මේ ලස්සන ලොකු මල් පොකුරක් ගන්න අපි මොනවද කරන්න ඕන කියලා. ඇත්තටම ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන්නේ බිමට ප්‍රිය කරන ශාකයක් හින්දා අපි හොඳ සුදුසු ස්ථානයක් හොදා ගන්න ඕන. මේ පාත්තියක් සකසා ගන්නකොට හවෝ අපි ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලයක් සිටුවා ගන්න ස්ථානය උදෑසන හිරු එළිය 150ක් 60ක් වගේ සූර්යාලෝකයේ හොඳින් තියෙන ස්ථානයක් වෙන්න ඕන. හවස් වරුවට අඳුර තිබුණාට ගොම්මන තිබුණාට කමක් නැහැ. උදෑසන හිරු එළිය අනිවාර්යෙන් අවශ්‍යයි මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන වර්ගයට. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි පැල සිටුවා ගන්නකොට අපි පැල අතර අනිවාර්යෙන් පරතරයක් තියාගන්න ඕන අඩි භාගයකවත් අඟල් 6න් 6ට වගේ. මොකද මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් කියන්නේ පඳුරු දාලා හැදෙන වර්ගයක්. ඒ නිසා හොඳ මුල් පද්ධතියකට ඉඩ තියලා හැදුනොත් ඒ වගේම හොඳ පළල් පත්‍ර අපිට දක ගන්න පුළුවන්. මේ වගේ හොඳ පළල් පත්‍ර සහිතව සරුවට හැදුනොත් පඳුර වැදුනොත් ලස්සන ලොකු මල් පොකුරක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි විශේෂිත පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට එදිනදා මිදුලේ අපි අතු ගාලා ඉවත දාන කොළ රොඩු, ඒ වගේම දිරා යන පොල්ලෙලි කැබලි වගේ දේවල් වලින් අපිට පොහොරක් ලබා දෙන්න පුළුවන්. හොඳ මුල් පද්ධතියක් අල්ලා ගන්න තමයි විශේෂ කාරණාව තියෙන්නේ. ඒ වගේම විශේෂ ජල ප්‍රවාහනය අවශ්‍ය වෙන්නේ නැහැ. සතියකට සැරයක් වතුර යදුවනම් ඇති. එතකොට තව දෙයක් තමයි අපි මේ බඳුන්ගත වගාව හෝ වේවා භූමිගත වගාවේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වර්ගය නැවත නැවත අලුත් කිරීමක් සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ නැවත රීපොට් කිරීමක්. අවුරුද්දකට දෙපතාවක් හෝ සැරයක් මාස 6කට සැරයක්වත් අඩුම ගානේ අපි මේ බඳුන්ගත වගාව හරි බිම හදලා තියෙන පැල හෝ නැවත ගලවලා ඒවා අලුත් කිරීමක් කරන්න ඕන. නැවත හොඳ අලුත් පස් මාධ්‍යයක් යොදලා එතකොට ගහ දුර්වල පැල ඉවත් කරලා පරණ මල් පිපිලේ වැරුණු මල් කිනිති දඬු ඉවත් කරලා මෙහිලා ගිය කොළ ඉවත් කරලා හොඳ ලස්සනට පැල පද්ධතිය මුල් පද්ධතිය පරණ මුල් ඉවත් කරලා කපලා ඒව නැවත ඉඳවා ගැනීමක් කරගත්තොත් අපිට මේ ගස් වලින් අපි බලාපොරොත්තු වන සාර්ථකත්වය බලා ගන්න පුළුවන් වෙනවා. මම හිතනවා ඔයාලා බලාපොරොත්තු වන කාරණා ටික දැනගත්තයි කියලා. අපි නැවත ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එතෙක් ඔයාලට සුබ දවසක්.